දැන් වෙලාව පාන්දර 4:00යි. අපි මේ ලැහැස්ති වෙන්නේ ගෙදර කටයත් එක්ක අනුරාධපුරයේ උඩමළුවේ වන්දනාමාන කරන්න යන්න. ඉතින් මේ දඹුල්ල විහාරය ළඟ අපි සාමාන්‍යයෙන් ගමනක් යන්න පිටත් වෙනකොට දඹුල්ල විහාරෙට පඳුරක් දාලා තමයි අපේ ගමන පටන් ගන්නෙ. ඉතින් මේ දැන් මං ඉන්නේ කැකිරාව පහු කරලා යන ගමන්. මොකද දඹුල්ලෙන් පස්සේ මම හොඳට නිදාගත්තා. දැන් මං කියන්නම් කොහොමද අපි මේ ගමනට සූදානම් වුණේ කියලා. අපි ගමන යන්න කලින් දවසේ අපේ බඩු ටික ලැහැස්ති කරගත්තා. වෙනම කිරි ආහාර හදන ඒ භාජන අපි සූදානම් කරගත්තා. දැන් වෙලාව උදේ 7:00ට විතර ඇති. අපි ඒ වෙලාවට තමයි අනුරාධපුරයට ආවේ. ඉතින් ඔක්කොටම කලින් මම ගියා වොෂ්රූම් එකට. වොෂ්රූම් ගැන කියන්න ඕනේ හරියම පිරිසුදුයි. ඔයත් එනවා නම් මෙතනදී ඔයාට හොඳ සේවාවක් ලබා ගන්න පුළුවන්. අපි ඊට පස්සේ ගියේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනාමාන කරන්න. එතන කටයුතු ඉවර වෙලා රොනලි සෑ ළඟට ආවා. ඉතින් මායි නංගි අපේ අම්මයි තාත්තයි තමයි මේ ගමනට සහභාගී වුණේ. රොනලි සෑ දකිද්දී නම් එතට හරියම සෑල්ලුවක් තමයි දැනෙන්නේ. ඒ වගේම අපි කපුරුක් පූජාවකටත් මෙතනදී සහභාගී වුණා. බලන්නකො රොනලි සෑ කොච්චර ලස්සනද කියලා. එතෙන්ට ගියාම මාර සැනසීමක් දැනෙන්නේ. මං හිතන්නේ ඔයාලටත් මට වගේ මේක දැනෙනවා ඇති. ඉතින් මේ වීඩියෝ එකේ මම පෙන්වන වැව මහ කනදරා වැව. ඔයගොල්ලන්ට පේනවද? අර සිමෙන්ති තට්ටුවක් වගේ තියෙන්නේ. ඒ තමයි මේ කලින් පාර. ලංකා ඉතිහාසයේ විශාලතම වැවක් වෙන මහ කනදරා වැව දෙකඩ කරලා තමයි බ්‍රිතාන්‍ය ජාතිකයෝ විසින් මේ පාර ප්‍රධාන පාර ඉදි කරලා තියෙන්නේ. අර පැරණි පාර අයින් කරලා වෙන තැනකින් පාර හැදුවා නම් සමහර විට වැව දෙකඩ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක විශාල වැවක්. ওই විදිහට අපි ගමන ගිහිල්ලා එනකොට ඔන්න දැන් අපිට විශේෂ යාළුවෙක් හමු වෙන්න යන්නේ. හැම වෙලෙම මේ හබරන පාරෙන් තමයි අපි අද ආවේ. අන්තිමේට පෙන්නන්නම් යාළුවත්. ඉතින් ওই විදිහට තමයි අද අපි අනුරාධපුරේ ගිහිල්ලා ආවේ.